ඡායාගේ රහස හෙළිවීම. ඡායාදේවියට සංජනාගේ දරුවන් වන යමරාජ ඇතුළු පිරිසද තමන්ගේම දරුවා වන කුඩා ශනිවද බලා ගැනීමට සිදුවිය. නමුත් ස්වභාවයෙන්ම ඡායාදේවිය තමන්ගේම පුත්‍රයා වූ අඳුරු පැහැති ශනිට වැඩි සෙනෙහසක් දැක්වුවාය. මගේ ආදරණීය පුතේ මේ පළතුරු ටික කන්න. සංජනාගේ වැඩිමහල් පුත්‍රයා වූ යමරාජට මේ වෙනස්කම් කිරීම දරාගත නොහැකි විය. දිනක් දැඩි කෝපයටපත් යමරාජ ඔබ මගේ මව වුණත් ඇයි මට වඩා ඔහුට ආදරය කරන්නේ? කෝපය පාලනය කරගත නොහැකි වූ කුඩා යමරාජ තම මවට පහර දීමට සිය පාදය එසවිය. තමන්ට කළ මේ නිග්‍රහයෙන් ඡායාදේවියගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියාය. ඇය කෝපයෙන් දැවෙමින් කුඩා යමරාජට දරුණු සාපයක් කළාය. පහර දෙන්නට එස වූ නුඹේ ඒ පාදය වහාම තුවාල වී යාවා. මවගේ සාපය ක්ෂණිකව ක්‍රියාත්මක වූ අතර යමරාජගේ පාදයේ දරුණු තුවාලයක් හටගත්තේය. මගේ කකුල මට රිදෙනවා. යමරාජගේ වේදනාත්මක විලාපය ඇසුණු සූර්ය දිව්‍ය රාජයා වහාම එතනට දිවාවේය. මගේ පුතේ මේ කුමක්ද සිදුවුනේ? සූර්යා තම පුතුගේ පාදයේ අපි දරුණු සාපේ ලකුණු දුටුවේය. ලොවටම ආලෝකය දෙන සූර්යාට එක්වරම බරපතල සැකයක් මතුවිය. කුසෙන් උපන් දරුවෙකුට මේ තරම් දරුණු සාපයක් කරන මවක් තුන් ලෝකේම නැහැ. ඔහු දැඩි කෝපයෙන් යුතුව ඡායාදේවිය වෙත හැරී ප්‍රශ්න කරන්නට විය. සත්‍යය පවසනු. ඔබ මගේ බිරිඳ සංජනා විය නොහැකි. ඔබ කවුද? සූර්යා තම දිව්‍යමය රශ්මියෙන් ඇයව දවාලීමට සූදානම් විය. මරණ බියෙන් වෙවුලු ඇය තමන් සංජනාගේ සෙවණැල්ල පමණක් බවට පාපොච්චාරණය කළාය. මම සංජනා නොවේ. ඇගේ සෙවණැල්ල වූ ඡායාවයි.